අපි දැන් බලමු මේකේ දෙවෙනි පාඩම යටතේ කොහොමද දිශාවන් වලට අනුව ස්ප්‍රයිට් එකක් මූව් කරන්නේ කියලා. දැන් මේකේ තියෙන ස්ප්‍රයිට් එක අපි කලින් පාඩමේ ඉගෙන ගත්තා මේ ඩිරෙක්ෂන් එකට අනුව හසුරවන්න පුළුවන්. එතකොට ඒ ඩිරෙක්ෂන් එකට අනුව හසුරවලා අපිට යාගේ යම්කිසි චලනයක් මූව්මන්ට් එකක් හදන්න පුළුවන්. දැන් අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් කරලා බලමු. කොහොමද දිශාවන් ගැන තව දුරටත් අවබෝධයක් ගන්න කියලා. ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මාලිමාවක් පාවිච්චි කරලා, ඒ කියන්නේ කම්පාස් එකක් යූස් කරලා එයාගේ තියෙන ඩිග්‍රීස් ගානට කොහොමද රොටේෂන් එක ක්‍රියාත්මක කරවන්නේ කියලා සරලව කෝඩ් එකකින් ඉදිරිපත් කරන එක. හරි. ඉතින් අපිට මේකට මුලින්ම කම්පාස් එකක බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕනේ. ඉතින් මෙතන අපිට කම්පාස් එකක් හොයාගන්න නැහැ. ඉතින් ඒ නිසා මම මුලින්ම කම්පාස් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. මේ තියෙන්නේ මම ගත්තු කම්පාස් එක. හරි. දැන් මේකෙදී තව දෙයක් තමයි මේන පින්තූරේ අපිට ක්ලියර් කරගන්න පුළුවන් මේකේ තියෙන convert to vector කියන බටන් එක ක්ලික් කරාම. එතකොට වඩාත් පැහැදිලිව අපිට මේ කම්පාස් එකේ ඉමේජ් එක වෙක්ටර් ඉමේජ් එකක් විදිහට ගන්න පුළුවන්. ඒක අපි ගත්තේ මෙතන බෑක්ඩ්‍රොප්ස් වලින්. ඊළඟට මේ ස්ප්‍රයිට් එකෙන් අපිට චලනය ඒ තරම් පැහැදිලිව බලා ගන්න බෑ. ඒ නිසා අපි මේකට දාගන්නවා ඇරෝ එකක්. එතකොට මම ස්ප්‍රයිට් වලට ගිහිල්ලා ඇරෝ එක සර්ච් කරලා අරගන්නවා. දැන් මට මේ තියෙන කිටිගේ ස්ප්‍රයිට් එක ඕන නැහැ. මම මේක ඩිලීට් කරගන්නවා. හරි. දැන් මං ගාව තියෙන්නේ මේක. ඇරෝ එක. එතකොට මේ ඇරෝ එක හරියට පොසිෂන් කරගන්න ඕනේ. නිසා මම මේ ඇරෝ එක සිලෙක්ට් කරලා කොස්ටියුම් කියන එකට ගිහිල්ලා එයාව හරියටම මේ සෙන්ටර් කරගන්න ඕනේ. හරි. දැන් අපි මෙයාවත් මෙතනින් තියාගමු. දැන් අපි ආවත් වෙක්ටර් එකක් කරගත්තා. හරි. දැන් ඔන්න වෙක්ටර්ස් වලදී අපිට ඔන්න දිශාවකට හදාගන්න දැන් මෙයාලව හරිම ලේසි. දැන් අපි බලමු කොහොමද මේ රොටේෂන් එක කරන්නේ කියලා. දැන් අපි ආයිත් කෝඩ් බ්ලොක් එකට එනවා. දැන් අපි දන්නවා මේ මාලිමාවේ ලකුණු කරලා තියෙන්නේ අංශක ගණන. එතකොට සාමාන්‍යයෙන් අපි මේ ඩිරෙක්ෂන් වල බැලුවා වගේ මේ තියෙන්නේ අංශක 90ක්. එතකොට මේ අංශක 90ෙන් අපිට නැගෙනහිර දිශාවට හැරෙන්න පුළුවන්. තව එතන ඉඳලා අංශක 90ක් ගියොත් දකුණ සවුත්. එතන ඉඳලා තව අංශක 90ක් ගියොත් වෙස්ටර්න් බටහිර. තව 90ක් ගියොත් ආයිත් නෝර්ත්. දැන් අපිට මෙන්න මේ නෝර්ත් ඊස්ට් කියන දිශාවට එන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා මේ 90ෙන් භාගයක්. ඒ කියන්නේ 90 බෙදීම 2 45ක්. අංශක 45ක මෙන්න මෙතනට එන්න. එතකොට අපි බලමු සරලව කෝඩ් එකක් පාවිච්චි කරලා මේක කරගන්නේ කොහොමද කියලා. දැන් මුලින්ම මේ ඇරෝ එක අපි නෝර්ත් කියන තැනට හරව ගන්න ඕන. දැන් අපි ඒක දන්නවා. මෙතන ඩිරෙක්ෂන් වලින් කෙලින්ම මෙතනට තියන්න පුළුවන්. ඩිරෙක්ෂන් එක බිඳුවයි. හරිනේ. හරියටම සෙන්ටර් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ. දැන් කොස්ටියුම් වලට ගිහිල්ලා චෙක් කරගන්න හරිද කියලා. හරිනේ. දැන් අපි ආයිත් කෝඩ් එකට ඇවිල්ලා ෆ්ලැග් එක ගමු. when green flag clicked දැන් අපිට මෝෂන් එකක් තමයි තියෙන්නේ. ඇත්තටම මේකෙදි රොටේෂන් එකක් කරගන්න නම් අපිට ටර්න් කියන එක තමයි ඕන. එතකොට ටර්න් කියන එකේත් ඔයගලන්ට බලන්න පුළුවන් බ්ලොක්ස් දෙකක් තියෙනවා. එකක් දක්ෂිණාවර්තව හැරෙන එක, අනිත් එක රිවර්ස් වාමාර්තව හැරෙන එක. එතකොට අපි දක්ෂිණාවර්තවනේ අපි ඉදිරියටනේ මේක යන්නේ රිවර්ස් නෙමෙයිනේ. ඉදිරියට කැරකෙන්න නම් මෙන්න මේ ටර්න් මෙන්න මේ රයිට් සයිඩ් එක තමයි සිලෙක්ට් කරගන්නේ. දැන් අපි කිව්වා මෙතන මේ තියෙන ඩිරෙක්ෂන් එක 0 වෙලා අපිට මෙතනදී අංශක 45ක් කරකවන්න ඕනේ කියලා. ඒ නිසා මෙතනට අපි ටයිප් කරලා දෙමු 45 degrees කියලා. දැන් බලමු මෙයා දැන් 0 පොසිෂන් එකේ ඉන්නේ. මෙයා කොහොමද මේ ෆ්ලැග් එක ක්ලික් කරාම යන්නේ කියලා.
මේ බලන්න හරියටම north east කියන ඩිරෙක්ෂන් එකට ආවා. දැන් අපි ආයිත් මෙතන ඉඳලා තව ෆ්ලෑග් එක ක්ලික් කරලා බලමු. තව අංශක 45ක් ගිහිල්ලා දැන් ඔන්න යා නැගෙනහිර. හරියටම අංශක 90කට ඇවිල්ලා තියෙනවා. තව 45ක් ගිහිල්ලා බලමු. ඔන්න south east. ඔන්න ඊළඟට south. south west. west. north west. north. හරි. දැන් ඔන්න අපිට මේම හදාගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ කම්පාස් එකක්. කම්පාස් එකකින් අපිට මේ විදියට ඇරෝ එකක් යූස් කරලා අංශක ගානට අදාළව හදන්න පුළුවන්. දැන් මේකේ අපි තව වෙනස්කම් කරලා බලන්න පුළුවන් මේ ඩිග්‍රීස් ගාන අඩු වැඩි කරලා මේක කැරකෙන විදිය. හරි. දැන් අපි මේකට තව අලුත් දෙයක් එකතු කරලා බලමු. ඒ තමයි මේ වගේම බලා ගන්න පුළුවන් අපිට ගෙදර තියෙන ඔරලෝසුව. අපි ඒ නිසා මේකට දාලා බලමු බෑග්ග්‍රවුන්ඩ් එකක් විදියට ක්ලොක් එකක්. මම ක්ලොක් එකක ඉමේජ් එකක ඩවුන්ලෝඩ් කරගත්තා. මොකද මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ නැති නිසා ඒක. දැන් මම නැවතත් මේක convert to vector බටන් එක ප්‍රෙස් කරලා මෙයාව හොඳට ක්ලියර් කරගන්නවා. දැන් මෙයාව හරියටම සෙන්ටර් කරගන්න ඕන නිසා ඇරෝ කියන ස්ප්‍රයිට් එක ක්ලික් කරලා කොස්ටියුම් වලට ගිහිල්ලා හරියටම මෙයාව සෙන්ටර් කරගන්නවා. එයාවත් convert to bitmap and convert to vector කියන එක දානවා. හරිනේ. දැන් ඔන්න අපිට හොඳට පැහැදිලිව පින්තූරය තියෙනවා. දැන් අපේ කෝඩ් බ්ලොක් එකට ඇවිල්ලා බලමු. දැන් අර කලින් කෝඩ් එකමයි මෙතන කරලා තියෙන එකම දේ අංශක 45 ඩිග්‍රී එක ඒ විදියටම දාලා තියෙනවා. මේ පින්තූර වෙනස් කරලා විතරයි තියෙන්නේ. අපි බලමු දැන් ෆ්ලෑග් එක ක්ලික් කරලා. බලන්න වෙලාව. මෙන්න මේ වගේ එනවා. හරිද? එතකොට අපිට මොකක්ද මේ නිරූපණය වෙන්නේ? අපේ ගෙදර තියෙන ඔරලෝසුව නේද? දැන් හැබැයි මෙතන තියෙන වෙනස තමයි අංශක 45 ගියාම මෙයා හරියටම ක්ලියර් එන්නේ නැහැ. ඒක පැහැදිලි කරනවා නම් ඔන්න මම නැවතත් මේකට අප්ලෝඩ් කරගන්නම් අපේ තිබ්බ කම්පාස් පික්චර් එක. කම්පාස් එක තිබ්බහම ඔයාලට පේනවා මෙතන අපේ එකේ ඉලක්කම හරියටම මේ අංශක 45 නෙමෙයි තියෙන්නේ. ඒක ගොඩක් වෙලාවට අංශක 15ක් වගේනේ නේද? අංශක 45න් භාගයක් වගේනේ අපිට එන්නේ. එතකොට ගුහෝදුරට මෙන්න මේ 15 දශම ගාණක් වගේ ඇතුලේ තමයි තියෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අංශක 45 කියන එක වෙනස් කරන්න. මොකද අපි ක්ලොක් ෆේස් එකකට දැන් මේක කෝඩ් එක ඔප්ටිමයිස් කරන්න ඕන නිසා. හරි. දැන් අපි නැවතත් ක්ලොක් ෆේස් එක වෙක්ටර් එකක් කරගෙන ඇරෝ එකේ ඩිරෙක්ෂන් එකත් අපි 0 කරලා ගමු. හරි. දැන් අපි කෝඩ් බ්ලොක් එකට ගිහිල්ලා මෙයාට දෙමු ආසන්න වශයෙන් අංශක 15ක්. දැන් බලමු මොකද එන්නේ කියලා. 15 මදි. එහෙනම් අපි දීලා බලමු 20ක්. මෙයාව ආයිත් අපි 0 කරගන්නවා. ඒත් මදි. එහෙනම් අපි දෙමු 25ක්. හරි. ඔන්න ඕම එනවා. මේ බලන්න 2යි. 5යි 6යි ඒ වගේ. එතකොට මේක අපිට තව 30කට වගේ ගත්තා නම් මේක බොහෝ දුරට ඔප්ටිමයිස් වෙයි. අපි ආයෙත් බලමු චෙක් කරලා. එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි, හයයි, හතයි, අටයි, 9යි, 10යි, 11යි, 12යි ඔන්න බලන්න. හරියටම ආව නේද? අපිට ඩිග්‍රී එක ඩිග්‍රීස් ගාන අංශක 30ක් කරපු ගමන්ම හරියටම මේක දෘශ්‍යමාන වුණා. අපිට ඒක හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. අර හැම ඉලක්කමකටම හරියටම ඇරෝ එක සෙට් වෙලා තියෙනවා. ඒකේ ફોකස් එක හැදිලා තියෙන්නේ අංශක 30කින්.
ඉතින් ඒක තවත් අපි ගන්න ක්ලොක් ෆේස් එකකට වෙනස් වෙන්න පුළුවන්. මේ ක්ලොක් ෆේස් එකේ අංශක 30කින් අපිට ඇකියුරේට්ලි බලා ගන්න පුළුවන් කොහොමද මෙයාව රොටේට් වෙන්නේ කියලා. හරි. දැන් ඉතින් මේකේ ඊළඟ කාරණේ තමයි මේ ග්‍රීන් ෆ්ලෑග් එක අපි ක්ලික් කරන්න මෙපැයි මෙයා ඊළඟ ඉලක්කමට යන්න. අපි මෙයාට දාලා බලමු forever කියන මෙන්න මේ control block එක. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙන් මෙයාව අපි මැදිහත් වෙන්නේ නැතුව එක සැරයක් green flag එක ක්ලික් කරාම මෙයා අඛණ්ඩව කැරකෙන්න ඕනේ. හරි. අපි දැන් මෙයාව බිඳුවට හරවලා දාලා බලමු. බලන්න. එයා තනියම කැරකෙනව නේද? හරිම ලස්සනයි. එතකොට මෙහෙම බලා ගන්න පුළුවන්. මේ forever clock එක. හරිද? ඉතින් මේ වගේ අපිට පුළුවන් අපිට පැය කට්ටයි මිනිත්තු කට්ටයි ලස්සනට හදලා ක්ලොක් එකක් ඩිසයින් කරන්න. ඉතින් අපි ඊළඟ ප්‍රොජෙක්ට් එකෙන් ඒක උත්සාහ කරලා බලමු.